අපි අපේ කලින් වීඩියෝ එකේ මේ ටැංක් එකේ හાર્ඩ්ස්කේප් එක හදපු හැටි A to Z අපි ඔයාලට කියලා දුන්නා. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් අපේ මිනිපුර ඇක්වා TikTok page එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලම මේ වීඩියෝ එක බලන්න පටන් ගන්න. ඉතින් හાર્ඩ්ස්කේප් එකේ වැඩ ඉවර කරලා අපි ඊට පස්සේ root supplement එකක් පැල හිටවන තැන් වලට දානවා. ඊට පස්සේ තමයි මේ වගේ soil එක අරගෙන soil එක plant හිටවන තැන් වලට අපි දාන්නේ. අපි මේකෙදි මේ setup එකේදී week ඇක්වා soil එක තමයි use කරන්නේ. ඇත්තරම සොයිල් එක දාගන්නකොට අඟල් 1.5ක් අඩුම අඟලක්වත් ඝනකමට සොයිල් එක වැටෙන විදිහට ටැංක් එකේ දාගන්න ඕනේ. මොකද එහෙම නැත්නම් පස්සේ පැල හිටෙව්වට පස්සේ මේ පැල වර්ධනය වෙනවත් එක්කම පැල ගැලවිලා උඩට එන්න බලනවා. ඔන්න ඉතින් පැල හිටවනකොට මේ වගේ ටූල්ස් එකක් පාවිච්චි කරලා පැල හිටවන්න අමතක කරන්න එපා. ඒත් එක්කම ඔයාලට පැල ඔයාලගේ ටැංක් එකේ කන්ඩිෂන්ස් අනුව අපේ වෙබ්සයිට් එක through ඔයාලට කැටගරයිස් කරලා ෆිල්ටර් කරලා තෝරගන්නත් පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එකේ දකින්න ඇති මම ගොඩක් ලොකු පැල හිටවන්නේ නැහැ. ඇත්තටම ගොඩක් පොඩියට පැල හිටවන තරමට අපිට ටැංක් එකේ ස්කේප් එක හැදෙනකොට ලස්සනට බලා ගන්න පුළුවන්. ගොඩක් අය ගොඩක් ලොකු පැල හිටවනවා ටැංක් එකේ. එතකොට කාලයක් යනකොට ඇත්තටම ටැංක් එක හරි කැතයි. ඒ නිසා පුළුවන් තරම් පොඩියට පැල හිටවන්න බලන්න. එතකොට ඔයාලට ලස්සනට ස්කේප් එක හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා පැල මිලදී ගන්නකොට පුළුවන් තරමක් MS ෆෝම් එකේ grow කරපු plant මිලදී ගන්න. මොකද ඒ පැල ඔයාගේ ටැංක් එකේ conditions අනුව ඉක්මනට හැඩ ගැහෙන්න බලනවා. සබ්මර්ජ් පැල ගත්තොත් ඒ පැල කාලයක් තිස්සේ වෙන ටැංකියක කන්ඩිෂන්ස් ලෙවල් වලට හුරු වෙලා තියෙන නිසා සමහර විට ඔයාගේ ටැංක් එකේදී මෙල්ට් වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩි. සමහර අයගේ මතයක් තියෙනවා ගොඩක් කලර්ෆුල් ප්ලාන්ට් සබ්මර්ජ් හදපු ප්ලාන්ට් අරගෙන ටැංක් එකට දාගත්තාම ඒ ප්ලාන්ට් එකේ ඒ විදිහටම ටැංක් එකේ තියෙයි කියලා. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඔයාගේ ටැංක් එකේ ඒ කන්ඩිෂන්ස් නැති වුණොත් ප්ලාන්ට් එක ඉබේම එක්ක කලර් එක අඩු වෙනවා නැත්නම් ප්ලාන්ට් එක මෙල්ට් වෙලා යනවා. ඒ දෙකෙන් එකක් අනිවාර්යෙන් වෙනවා. ඔය කිසි ප්‍රශ්නයක් වාට වෙන්නේ නැහැ. ඔයා MS ෆෝම් එකේ ගත්ත ප්ලාන්ට් එකක් අරගෙන ටැංක් එකේ සෙටප් කරමු. අනිත් එක තමයි MS ෆෝම් එකේ ප්ලාන්ට් වල ස්නේල් බිත්තර ඒ වගේම ඇල්ගි ඔය කිසිම දෙයක් නැහැ. එතකොට ඉනිෂියලි ටැංක් එක fully clean වාට පටන් ගන්න පුළුවන්. ඒ වගේම කාපටින් ප්ලාන්ට් හිටවනකොට සොයිල් එක ප්‍රමාණයට වතුර පුරවාගෙන ප්ලාන්ට් හිටවන එක ඔයාලට ලේසි. ඒ වගේම මොස් වර්ග එපිෆිටික් ප්ලාන්ට් වර්ග හાર્ඩ්ස්කේප් එකට ඇඩ් කරගන්නකොට ප්ලාන්ටින් ග්ලූ එකක් යූස් කරලා ඇඩ් කරගන්න එක තමයි සක්සස්ම මෙතඩ් එක. මේ වගේ අලුත් ටැංක් එකක ඉනිෂියලි මේන්ටනන්ස් කොහොමද කරන්න කියලා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු.